ආයිබෝවන් අද අපි සංයුක්ත නිකායේ සලායතන වග්ගයට අයිති අජ්ජත්තානිච්ච සූත්‍රය ගැන ටිකක් ගැඹුරින් කතා කරමු කියලා හිතුවා. ඕ හරිම හොඳයි. මේක භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී දේශනා කරපු එකක් නේ. ඒක තමයි. අපේ මේ අතුලාන්තය, ඒ කියන්නේ ඉන්ද්‍රියන්ගේ අනිත්‍ය ස්වභාවය ගැන තමයි මේකේ කියවෙන්නේ. ඇස කන නාසය වගේ අපිට බොහොම සමීප දේවල් ගැන බුදුහාමුදුරුවෝ මොනවද කියලා තියෙන්නේ කියන එක බලමු නේද? ඇත්තම මේක හරිම වැදගත් දේශනාවක්. මොකද අපේ මේ ඉන්ද්‍රියන් 6යි ඒවායේ ඇත්ත ස්වභාවය තේරුම් ගැනීමෙන් කොහොමද විමුක්තිය ලැබෙන්නේ කියලායි පැහැදිලි කරන්නේ. හරි. එහෙනම් අපි මුලින්ම ඇස, ඒ කියන්නේ චක්කු ගැනම කතා කරමු. සූත්‍රයේ කියනවා චක්කුම් භික්ඛවේ අනිච්ඡං කියලා. ඔව්. ඇස අනිත්‍යයි කියන එක. ඉතින් යමක් අනිත්‍ය වෙන එකයි දුකයි අනාත්මයි කියන කාරණා තුනයි කොහොමද එකට සම්බන්ධ වෙන්නේ? ඒක ටිකක් පැහැදිලි කරගන්න ඕනේ. ඔව් ඒක තමයි මේකේ හරය වගේ. බුදුන් වහන්සේ දේශනා කරන්නේ යමක් අනිත්‍ය නම් ඒ කියන්නේ නිතරම වෙනස් වෙනවා නම් ඒකෙන් සදාකාලික සතුටක් ලබන්න බෑ. ඒකයි යදනිච්ඡං තන් දුක්ඛං කිව්වේ. ඒක දුකයි. හරි. ඉතින් යමක් දුක නම් ඒක අපිට ඕන විදිහට පාලනය කරන්න බෑ නේද? ඒ කියන්නේ තමන්ගේ වසංගය නෑ. ඒකයි යං දුක්ඛං තදනත්තා කිව්වේ. ඒක අනාත්මයි. ඒ කියන්නේ ඇහැ වුණත් මේක මගේ කියලා? ඔව්. මේ මම කියලා එහෙම නැත්නම් මේක මගේ ආත්මය කියලා එහෙමයි. අල්ලගෙන ඉන්න බෑ කියන එක. හරියටම. නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති. මේ විදිහට ප්‍රඥාවෙන් දකින්න ඕනේ. යථා භූතං සම්මපඤ්ඤාය දට්ඨබ්බං. හරිම පැහැදිලි. ඒත් මේ විග්‍රහය ඇහැට විතරක් නෙවෙයි නේද? අනිත් ඉන්ද්‍රියන්ටත් පොදුයි වගේ. අනිවාර්යෙන්ම. ඒක තමයි වැදගත්ම දෙය. සූත්‍රයේ වෙන වෙනම කියනවා කන, සෝතං, නාසය, ගානං, දිව, ජීවහා, කය, කායෝ. අන්තිමට මනසත් මනෝ. ඔව් මනසත් එතුළුව මේ හයටම මේ කතාව පොදුයි. මේ හැම එකක් ගැනම ආයායමත් කියන්නේ අපේ අභ්‍යන්තර අත්දැකීම් ඔක්කොගෙම ස්වභාවය මේකයි කියලා අවධානනය කරන්න. ඒ කියන්නේ අපි මේ ඉන්ද්‍රියන් හරහා මම කියලා හදාගන්න හැඟීම ඇත්තදම අර මුලාවක් වගේ දෙයක්ද? ඒක තමයි බුදුදහමේ කේන්ද්‍රීය අදහසක්. සංජානනය සහ යථාර්ථය ගැන තියෙන පුළුල් දැක්ම එක්ක මේක ගැලපෙනවා. එතකොට මේ යථාර්ථයෙන් මේ විදිහටම දකින්න කෙනාට කියන්නේ ඒවම් පස්සං ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයාට මොකද වෙන්නේ? එයාට වෙන්නේ මේ ඉන්ද්‍රියන් 6 ගැනම කලකිරීමක් ඇති වෙනවා. නිබ්බින්දති. කලකිරෙනවා කිව්වේ අර අපිට ලෝකය පාවෙනවා වගේ එකක්ද? එහෙමම නෙවෙයි. ඒ කියන්නේ මේ වේ ඇත්ත ස්වභාවය දැක්කම ඒවට තිබ්බ අර දැඩි ඇලීම තණ්හාව නැති වෙලා යනවා. ඒ කලකිරීම නිසා ඇල්ම දුරු වෙනවා. විරජ්‍යති. හරි. ඇල්ම නැති වුණාම ඒ බැඳීම් වලින් නිදහස් වෙනවා. විමුච්ඡති. එතකොට ඒ නිදහස් වීමත් එක්කම මම නිදහස් වුණා කියන දැනුම අවබෝධය පහළ වෙනවා. විමුක්තമിതി ඥානං හෝති. අන්න ඒක තමයි වැදගත්. ඊට පස්සේ සූත්‍රයේ අන්තිමට කියනව නේද? කීනා ජාති කියලා. ඔව්. කීනා ජාති වුසිතම් බ්‍රහ්මචාරියං khතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජානාතිති. ඒකේ තේරුම මොකක්ද? ඒ කියන්නේ ඉවරයි කියන එකද? ඒ තමයි රහත් භාවය. පූර්ණ විමුක්තිය. ඉපදීම ඉවරයි, බඹසර වාසය සම්පූර්ණයි, කලයුතු දේ කරලා ඉවරයි, ඊට පස්සේ මේ සසර පැවැත්මක් නැහැ කියලා අවබෝධයෙන්ම දැනගන්නවා. ඒ කියන්නේ ඉන්ද්‍රියන්ගේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය හරියටම තේරුම් ගත්තම දුක සහ සංසාර චක්‍රයම නවතිනවා. හරියට මේක තමයි අවසාන ඉලක්කය, නිර්වාණය. එහෙනම් මේ සූත්‍රයෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය වෙන්නේ අපේම ඇතුලේ තියෙන මේ ඉන්ද්‍රියන්ගේ ඇත්ත ස්වභාවය, අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව තේරුම් ගැනීම තමයි නිවන් මඟ කියන එක. ඔව්. අවසාන වශයෙන් පොඩි දෙයක් හිතන්න ඉතුරු කළානම් අපි හැම මොහොතෙම ඇහැ, කන, නාසය මේවයින් අත්දකින්න දේවල් තියෙනවානේ. මේ හැමදේම වෙලස් වෙන සුළුයි කියන එක. ඒ යථාර්ථය ගැන නිතර හිතුවොත් ඒක අපේ එදිනදා ජීවිතයේදී ඇතිවෙන අර අනවශ්‍ය ප්‍රතික්‍රියා, තරහ, බැඳීම් වලට කොහොම බලපෑමක් කරයි කියලාත් හිතෙන්නේ. ඒක ගැන ටිකක් හිතන්න වටිනෝ නේද?